ඔයා යුරෝප් වල නම් ඉන්නේ. ඉන්වෙස්ටිං කරන්න පටන් ගන්න කොහොමද කියලා ඔයා තාමත් කල්පනා කරනවා නම් අද වීඩියෝ කාට ගොඩක් වැදගත් වේවි. ඔයාත් ඉන්වෙස්ටිං කරන්න පටන් ගත්තොත් ලෝක ජනගහනයේ ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට 10% ප්‍රතිශතයකට ඔයාටත් ඇතුල් වෙන්න පුළුවන්. වීඩියෝ එක අවසානයේදී ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං කරන එක මොනතරම් ලේසි දෙයක්ද, ඉන්වෙස්ටිං කරන්න පටන් ගන්න මොන වගේ කාලයක් ඇද්ද කියලා. පළවෙනි දේ තමයි අපි තේරුම් ගන්න ඕන ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං කරන එක ඇයි හොඳ දෙයක් වෙන්නේ කියලා. ඔයාලා සමහරක් විට දන්නවා ඇති අවුරුදු 10කට කලින් Nvidia වගේ ස්ටොක් වල යුරෝ 5000ක් ඉන්වෙස්ට් කරා නම් 2025 වෙද්දී ඒක වැලියු එක යුරෝ මිලියනයක් විතර කියලා. ඔයාලා සමහරක් විට කල්පනා කරනවා ඇති මේ වගේ ප්‍රොෆිට් ප්‍රමාණයක් කොහොමද එන්නේ කියලා. ඇයි ලෝකේ ඉන්න බුද්ධිමත්ම බිලියනපතියෝ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං කරන්න කියලා රෙකමන්ඩ් කරන්න කියලා. මටත් අවුරුදු 11කට කලින් ওই වගේ දේවල් ගැන තේරුම් ගන්න උනන්දුවක් තිබුණා. මම දැක්ක ඒ කාලවල YouTube වගේ channel වල රෙකමන්ඩ් කරනවා එක එක asset වල ඉන්වෙස්ට් කරන්න කියලා. උදාහරණයකට gold, real estate, bonds. හැබැයි මේ හැම asset එකක්ම මට තේරුනේ ඔක්කොම එක වගේ කියලා. මට ඒ කාලේ හිතුනේ stock market එකේ ඉන්වෙස්ටිං කරන එක හරියට සූදුවක් වගේ කියලා. දවසක දිනනවා තවත් දවසක පරදිනවා වගේ. මගේ වාසනාවට ඔන්න ඔය කාලේ තමයි මගේ මෙන්ටර් මුණ ගැහුනේ. ඒ තමයි මම වැඩ කරන බැංක් එකේ fund manager. එයා මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි Angelo, what creates wealth in the world? ඒ කියන්නේ මේ ලෝකේ ධනය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හරියට නොලෙජ් එකක් තිබුණ නැති නිසා මම කිව්වේ මම දන්නේ නැහැ කියලා. එතකොට එයා මට කිව්වේ ඔයා එළියට ගිහින් බලන්න. එළියේ තියෙන බිල්ඩින්ග්ස්, ඒ වගේම වාහන, මිනිස්සු අදින ඇඳුම්, මේ වගේ දේවල් කවුද නිෂ්පාදනය කරන්නේ? එතකොටයි මට තේරුනේ මේ හැමදේම නිෂ්පාදනය කරන්නේ කම්පැනිස් කියලා. එයා මට කිව්වේ ඔව් හරියටම හරි. කම්පැනිස් තමයි එක එක ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් නිෂ්පාදනය කරලා ඒවයින් සල්ලි උපයලා ෂෙයා හෝල්ඩර්ස්ලාට ප්‍රොෆිට් ලබා දෙන්නේ කියලා. එතකොට මම කිව්වා ඔව් මට තේරුණා වේලස්සන අපු ප්‍රශ්නේ කියලා. අපි කම්පැනි වල ඉන්වෙස්ට් කරන්න ස්ටොක් මාකට් එකේ ස්ටොක් බයි කරන්න ඕන කියලා. මම මෙන්ටකින් ඇහුවා ඇයි අපිට රියල් ස්ටේට් වලත් ඉන්වෙස්ට් කරන්න බැරි කියලා. මෙන්ට මට කිව්වේ ඔයා මීට කලින් රියල් ස්ටේට් වල ඉන්වෙස්ට් කරලා තියෙනවද? ඔයා දන්නවද රියල් ස්ටේට් වල ඉන්වෙස්ට් කරන්න කොච්චර සල්ලියක් ඔයා ගාව තියෙන්න ඕනද? ඒ වගේම ඒවා මේන්ටේන් කරන්න කොච්චර වියදමක් යනවද? ඔයා මාසෙට කුලියට දුන්නාට පස්සේ කුලිය ගෙවන කෙනා හරියට මාසිකව ඔයාට කුලිය ගෙවුවේ නැත්නම් ඔයා මොකද කරන්නේ? මෙන්ට මට කිව්වේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ඔයාට ලොකුවට සල්ලියක් ඕන වෙන්නේ නැහැ. මාසිකව යුරෝ 50කින් හෝ 100කින් පටන් අරන් උනත් කාලයත් එක්ක කම්පැනි 500කට වඩා ඉන්වෙස්ට් කරන්න පුළුවන්. උදාහරණයකට Microsoft, Apple, Coca-Cola වගේ. මේ වගේ කම්පැනිස් රන් කරන්න ලෝකේ ඉන්න බුද්ධිමත් බිලියනපතියෝ. එදා මගේ මෙන්ටර් එක්ක මම කරපු ඒ කන්වර්සේෂන් එක ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං ජර්නි එක පටන් ගන්න මට ලොකු උදව්වක් වුණා. ඒකෙන් මට තේරුණා ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං කරන එක කොච්චර පවර්ෆුල් දෙයක්ද. ශතවර්ෂ ගණනාවක ඉඳන් ඉන්වෙස්ටර්ස්ලාව බිලියනපතියෝ කරේ මේ දේ නිසා කියලා. මට ඊට පස්සේ ආපු ප්‍රශ්නයක් තමයි කොහොමද ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා සල්ලි හොයන්නේ? කොච්චර සල්ලි ප්‍රමාණයක් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා හොයන්න පුළුවන්ද කියන එක. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය තමයි අපි කම්පැනි එකක ස්ටොක් එකක් බයි කරාට පස්සේ ඒකේ ප්‍රයිස් එක උඩට ගියාම හම් වෙන ප්‍රොෆිට් එක. ඒ වගේම කම්පැනි වලින් හැම අවුරුද්දෙම ප්‍රොෆිට් වලින් කොටසක් ෂෙයා හෝල්ඩර්ස්ලා අතර ඩිවිඩන්ඩ් එකක් විදිහට ගෙවීම. මම මේ සම්බන්ධව වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා වීඩියෝ එක බලන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි කොච්චර සල්ලි ප්‍රමාණයක් ස්ටොක් මාකට් එකෙන් හොයන්න පුළුවන්ද කියන එක. පහුවෙච්ච අවුරුදු 50 ඇතුළත තුල ස්ටොක් මාකට් එකේ ඇවරේජ් මිනිමම් රිටර්න් එකක් දීලා තියෙනවා 12%ක විතර. මම ඉන්වෙස්ටිං කරන්න පටන් ගත්ත මුල් කාලෙදී මට තේරුන්නේ මේක ලොකු මුදලක්ද පොඩි මුදලක්ද කියලා. මොකද උදාහරණයකට යුරෝ 10000ක් ඉන්වෙස්ට් කරොත් 100% රිටර්න් එකක් කියන්නේ යුරෝ 1200 වගේ මුදලක්. ඒ වගේ මුදලක් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් තරම් මුදලක් නෙමෙයි කියලා මට තේරුනේ. නමුත් මගේ මෙන්ටර් මට කිව්වේ ඇන්ජලෝ ඔයා හිතන්නේ හරියට දුප්පතෙක් වගේ. ඒත් ප්‍රශ්නයක් නෑ. ඔයා ඔය දේ කියන්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් කියන දේ දන්නේ නැති නිසායි. ධනවතුන් කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් වලින් තමයි එයාලගේ ධනය ගොඩනගන්නේ. ඊට පස්සේ මම ඉගෙන ගත්ත කොහොමද කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් රේට් වැඩ කරන හැටි. ඒ දේ මම ඔයාලට උදාහරණකින් පැහැදිලි කරන්න. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් හැදෙන හැටි තමයි මම ඔයාලට මේ chart එකකින් පෙන්වන්නේ. පළවෙනි අවුරුද්දේ වගේ කැපිටල් එකට එකතු වෙන්නේ යුරෝ 1200ක්. එතකොට පළවෙනි අවුරුද්දේ වගේ කැපිටල් එක යුරෝ 11200ක් වෙනවා. දෙවෙනි අවුරුද්දේ දැන් තමයි හරියටම කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එකේ ඉෆෙක්ට් එක වැඩ කරන්නේ. මොකද එතකොට ඔයාලට 112 රේට් එක හැදෙන්නේ වේලස්සෙන් තිබිච්ච යුරෝ 10000ට නෙමෙයි යුරෝ 11200ට. ඔහොම ගින් අවුරුද්ද 20ක් වෙද්දි යුරෝ 97000කට වඩා ඔයාගේ කැපිටල් එක කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් වලින් 9 ගුණයකින් වැඩි වෙලා.
මම හිතනවා මම මේ පෙන්නපු උදාහරණයෙන් කම්පවුන්ඩ් ඉන්ටරෙස්ට් රේට් වැඩ කරන හැටි ඔයාලට තේරෙන්නේ නැති කියලා. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දි මොනවාද තියෙන රිස්ක්? පළවෙනි රිස්ක් එක තමයි ආධුනිකයින් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දි කිසිම ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එකක් නොකර මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් නිසා ස්ටොක් මාකට් එකේ ස්ටොක් එකක් බයි කරන එක. ඊළඟ දේ තමයි පෝර්ට්ෆෝලියෝ එකක් හරියට ඩයිවර්සිෆයි නොකිරීම. මම ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න යන ආධුනිකයින්ට රෙකමන්ඩ් කරන්නේ මුලින්ම ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න කියන එක. ඒදේ වොරන් බෆට් පවා කියලා තියෙනවා. ඉන්ඩෙක්ස් ෆන්ඩ් වලදී ඉන්වෙස්ට් කරද්දී තියෙන වාසිය තමයි ඔයාට ඉන්ඩිවිජුවල් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න ඇනලයිස් කරද්දී සතියකට පැය 40ක වගේ කාලයක් ගත කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා දවසකට පැය 10ක් 12ක් වැඩ කරන කෙනෙක් වුණත් අවුරුද්දකට පැය 3ක වගේ සුළු කාලයක් හොඳටම ඇති. නමුත් දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොන වගේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකකද ඉන්වෙස්ට් කරන්න හොඳ? මොන වගේ ටැක්ස් ප්‍රමාණයක් අපි ගෙවන්න ඕනද? මොන වගේ රිටර්න් එකක් අපිට අවුරුද්දට ගන්න පුළුවන්ද? ඒ වගේ මොකක්ද හොඳ ස්ටොක් බ්‍රෝකර් account එක? මෙන්න මේ වගේ ප්‍රශ්න. මම step by step කොහොමද ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ඉන්වෙස්ටිං කරන්න කියලා ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. ඕනම වයසක කෙනෙකුට උනත් ලේසියෙන්ම ෆලෝ කරන්න පුළුවන් විදියට. ජොයින් වෙන්න කැමති නම් මාව සෝෂල් මීඩියා හරහා කන්ටැක්ට් කරන්න. අද ඩෙමෝ එකේ මම ඔයාලට පෙන්නන්නම් ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ඉන්වෙස්ට් කරන එක කොච්චර ලේසිද කියලා. හැබැයි ඊට කලින් මට ඔයාලට කියන්න ඕන මම මේ ඩෙමෝ එකට පෙන්නන ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකේ කිසිම රිසර්ච් එකක් නොකර ඉන්වෙස්ට් කරන්න එපා. හරි එහෙනම් අපි ඩෙමෝ එකට යමු. ඩෙමෝ එකට මම පෙන්නන්නේ මගේ ස්කැලබල් කැපිටල් එකේ account එක. ඔයාලට ස්කැලබල් කැපිටල් account එක ගන්න නැත්නම් account එක හදන හැටි මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. දැනට මගේ account එකේ පොඩි ගාණක් තියෙන ඩෙමෝ account එකක් නිසා ඔයාලට search කියන එකේ type කරන්න S&P කියලා. එතකොට S&P Global කියන එක select කරන්න. මැක්ස් කියන එක ක්ලික් කරාම ඔයාලට ඒ ස්ටොක් එකේ හිස්ටරි ප්‍රයිස් එකේ ඉඳන් අද වෙනකම් ප්‍රයිස් එක පෙන්නනවා. 2015 දෙවනි මාසේ 9 ප්‍රයිස් එක තිබිලා තියෙන යූරෝ 85ක් වගේ. දැන් ප්‍රයිස් එක යූරෝ 506ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අවුරුදු 10ක ඇතුළත ප්‍රයිස් එක 6 ගුණයකින් වගේ වැඩි වෙලා තියෙන්නේ. දැන් මේ වගේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක් buy කරන්න ඔයා buy කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා buy කරන්න කැමති shares ප්‍රමාණය number of shares වල type කරන්න. මං 1 කියලා type කරනවා. ඊට පස්සේ prepare order click කරන්න. මෙතන මම පෙන්නන්නේ limit buy order එකක් දාන හැටි. add limit click කරලා ඔයා stock එක buy කරන්න කැමති ගාන type කරන්න. මම euro 100ක් කියලා type කරනවා. ඊට පස්සේ buy click කරන්න. මෙතෙන්දි වෙන්නේ stock එකේ price එක euro 100ට ආවම ඔයාගේ order එක execute වෙලා stock එක buy වෙනවා. මෙතන තියෙන්නේ ස්ටොක් එකේ matrix, dividend per share සහ financial details. මම පෙන්නන්නම් වේලස්සන දාපු order එක කොහාටද transaction එක යන්නේ කියලා. ඒකට home ගිහිල්ලා මේ කහ පාටින් ඔරලෝසුව වගේ තියෙන එක උඩ click කරන්න. පස්සේ transaction කියන එකට යන්න. එතකොට මෙතන තියෙනවා S&P Global order එක. ඒක උඩ click කරන්න. මෙතන පෙන්නන්නේ ඔයාගේ order එක pending list එකේ තියෙන එක. දැන් මම order එක cancel කරනවා. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න ලොකුවට ෆයිනෑන්ෂල් නොලෙජ් එකක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගාව ලොකුවට මුදලක් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාසික යූරෝ 50කින් හෝ 100කින් උනත් පටන් ගන්න පුළුවන්. ඉතින් අයියෝ ආදී පටන් ගන්න හිත තාමත් කාලේ ගන්න.